වැටෙන්නේ නැද්ද? එහෙනම් ඉක්මනට වරෙන්කෝ. सैयारा तू तो बदला नहीं है मौसम सरा सा रूठा हुआ है सैयारा तू तो यार नायको मैं वरे तो पागल है दीवाना है මෙච්චර මොනවද කියන්නේ? මගේ රිසර්ච් එකේ පාඩු කරන්න උඹ යන්නේ. හරි හරි බං කෑ ගන්න දෙපා. කෑලත් එක බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් හිටියේ. උඹට කෙල්ලකුත් ඉන්නවද බං? නැද්දානේ ඉතින්. හරි හරි. ඒක වැඩක් නෑ මේ ලයින් එක සුදු කරන්න යමුකෝ අපි. ඉතින් තමයි යා. මේ වරින් බං. කියන්න ලගේයා. යාන් අපි ඔය ජොබ් එකට උඹ යන ගමන හරියන්නේ නෑ බං. ටිකක් මෙහෙම නාලවලා නිකන් වැලි ගාතේ ඒ වගේ යන්න දලගන්නකෝ. එන ලගේයා. මං මගේ ගම වෙනස් කරා. යා. හිඟා කනවා. සල්ලද්ද. හිඟා කනවා. කවුද? ගෙදර කවුද? නෝනා. ඕ ගෙදර කවුරුත් නැහනේ. ගෙදර කවුරුත් නැත්නම් තෝ ගෙදර ගෙන් නෙමෙයිද? ඒ සීලා කොහොම හයිෆයි හිඟා ගන්න බෑනේ බං. බලමු මුන් ගේ ඇතුළේ දැන් කවුරුත් නැහැ කියනවා. හිඟානොත් අපිට තරහගෙන බලලා කියයි. යා. මම කෑ ගහන්නේ බබා. ටිකක් මල්ල කන්නේ නානේ. ඒ අංකල් කියන්න. පුතා. දවස් දෙක තුනක් කට්ටියක් ගැටේ පුතා. චුට්ටක් ඉන්න අංකල් මං අරගෙන. අපෝ ලකී අයියා. ඔය බජ්ජරාව මට නම් එයි. උඹට ඕන නම් උඹ කාපන්. ඒ උඹටනේ මම ඊළාට ගාපු චීක්කුත් විතරනේ. අපි උට බැන්නට ඌ බත් එක අත් පිළිවෙලට කියනවා නේද? ආහා. ඉන්කුටි. ඔය කියන්නේ අංකල් බද්දට දවස් දෙක තුනකින් දැක්කනවා කියන්නේ. හරිද දැන්? තෝම කාපිය. මං ඊඩලා ඉන්නම්. මේ මාමා අය කකුල කරා පාරන්න. තෝ තරමේට. කොහොම හිටවා? මාත් යනවා. බං අපිට වඩා හිඟන්නේ මේ. මං කිව්වනේ උඹට මෙන්න මේ වරෙන්දෙන්වත් යන්න. මං උඹට කිව්වනේ බං ඉස්සර මිනිස්සු වගේ නෙමෙයි දැන් මිනිස්සු කියලා. කොයිද උඹ කියන දෙයක් අහන්න මේ? ඇයි ඉතර මිනිස්සු හිඟා ගද්දි මොනවද දුන්නේ? ඉස්සර මිනිස්සු ගෙට යන පරක්කු විතරයි. ගල් කාල ඉනට රුපියල් 100 පොකට් එකට බත් ටික කට ළඟට වතුර අත ළඟට අන්නේමයි ඉස්සර මිනිස්සු. මුන් හිඟන්නෝනේ බං. ඉන්න මේ වරෙන්. හරි හරි බං. අපි ගාම ගියේ එක ගෙදරනේ. ඒක තව කොච්චර ගෙවල් තියෙනවද මේ වරෙන් බං යන්න. ඇක්චුවලි ලකේයා මගේ GPS එකට වේ පොයින්ට් එකක් පෙන්නුම් කරනවා. බොහොත් සුන්දර වගේ. බරගියා. එහෙනම් අපි ජම්බා මරු බං එතන. එහෙනම් කට්ටියටම කිව්වා. සිම්බා කාලෙකින් මේව සෙට්ුනේ කොහමද බං ඉතින්? යන්නේ වාලා හිටියේ. මේ ගිරාකෝ ඌ එනකෝ කොහොමද ඌ තාම නැහැ. පොල්ලක් ගාලා බලලා බං. පොඩ්ඩක් හිටපන් ගාවා. ඊයොත් ඕම තමයි වැඩකට. හෙලෝ හලෝ. ඔය පෙදියා. කොහෙද බං ඉන්නේ? වරෙන් මේ අපි සෙට් වෙලා ඉන්නේ ඔක්කොම. මම මේ චූටි වැඩක ඉන්නේ. මම තප්පරයක් දිහා මම විනාඩියෙන් ඔය වරෙන් ඉක්මනට. ඌ එනවා බං. ඔය ඉන්නවා කියන්නේ. ළඟ ඉන්න ඌ ළඟ. ඒ පෙදියා. බඩ බඩ මාදම් කරේ. අපි නම් මම තාරයි බං ලංකාවේ අපිට බෑද කරගන්න තියෙන එක.
මට අරයන්න හේතුව තමයි මචං මං දුබායි ගිහිල්ලා වනතරකම් කරත් වල්කම් කරේ නැහැ. අන්න ඒකයි මට හරි කිව්වේ. දෙයියෝ බලන්නේ ඒ වගේ මිනිස්සුන්නේ බං. බඩ මාර පොරක් බා. හැබැයි බං මූ කියන කතාව පොඩි ඇත්තකුත් තියෙනවා. මොකද මූට හරි ගියේ මුගේ වනතරකම් හින්දා. ඒ අරු වෙනවා බං සිත්තා. මෙද්දා පාතාලයක් ඉන්නවා වඩුවක් ඉන්නවා මාය පොට ලේට් නෑ. ලකියා. මාසුපිර සල්ලිකාරයෝ වගේ බං. ඔව් බං. රකුත් තියනවා වගේ බං. බෑන්ඩ් එකක් බං. කරි කඩා ගන්න පුළුවන්. මරයන්. හලෝ brother. What do you want brother? අනේ මහත්තයා උදේ ඉඳන් මුකුත් කාලත් නෑ මහත්තයා. බීලත් නෑ මහත්තයා. It's okay brother. It's okay. What do you want? Tell me what you want. වඩේ නම් එපා මහත්තයා. තියනවා චිකන් ලේක් එකක් බර්ගර් එකක් වගේ. ඒ මහත්තයා ඒ වගේ එකක්. Actually brother, what is this වඩේ? What do you want? අබ. තනිකර මොනවද මේ කියන්නේ? තනිකර කුණු හත්මනේ කියන්නේ. ඉතින් කොලා කියා. ලෙන්නන් ටෝක් එක මුන්ට ගහන්න. Actually I am from Sri Lanka. What is this English pokuru pokuru? ආ. සීතකඩේ person. Yes, I am homeless person. වඩේ මූ බලපන්. Oh, okay brother. Just wait. I don't have cash. කඩයක් ඔය. ඒ කියන්නේ cash නැහැ කියලා බං. අපි ගාව කාඩ් පේමන්ට් තියෙනවා. Thank you brother. එහෙනම් අපි ගියා. ජය වේවා බුදු සරණයි මහත්තයෝ. කියන්න යනවා. මහත්තයා සුට්ටක් දෙන්න බැද්ද මහත්තයා? Okay brother, no problem. මම මාරේ ගන්න නේද? මේ ලොකු නෑ. dance එකක් දාලා පෙන්නන්නව. බබා දැන් තා වැඩ ඇරුනේ. නෑ මේ දවස්වල සීසන් නේ. ඔව් අනේ වැඩ හරියට. ඔව්. නෑ අනේ අපේ හිඟාමන් කම්පැනි. ඔව් පැටියෝ. නෑ තව පොඩ්ඩකින් කනවා රැට. පිස්සු ගානේ පත් කන්න මම. පිස්සු ගාට. මතුන් කරන්නේ? රැට කන්නේ නැද්ද? මේ බබා චුට්ටක් ඉන්න මම කෝල් එකක් ගන්නම් ඔයාට. ඔව් පොඩ ඉන්න. හරිය කන්න දෝ නම්බර. ඔව්. හරිය. කරෙන්කෝ. ආවංශිකා කොයි ගම්ම මේ එකයි යන්නේ? අයි බං අර පල්ලිවසල් පාඩුවේ පල්ලි ඉස්සරහා දාලා තියෙනවා බං අලුතෙන් පීසා කඩයක්. හරිද? කියන විදිහට නම් සුපිරි පීසා කඩයක්. try කරන්නත් එක්ක එතනට යන්න. අපේ පාටි ගාමේ වැඩක් නැහැ නේ. තू අරෙන්කෝ මාත් එක්ක යන්න. ආවා කොල්නේ මම කැඳන් ආයේ මචං ලගියා. මේක තමයි මං උඩ කිව්ව ප්ලේස් එක. වරේ යන්න. අයියේ. ඉතන වෙන්නේ නේ. අඩෝ. මොකද අපි ගන්නෝ කියලා? අපි ඉංගන්න ගම අර ඉතරංග කටවාගෙන එදා තියාගෙන ටිප්ස් එක ඉදිරින්ද. ආන්න මුලා මෙනු එක ගන්න මනෝක විදින එක ගනින් කොහොමද? හැබැයි සර් ඉංග්‍රීසියෙන් තමයි මෙනු එක තියෙන්නේ. ඔයාලට කියවන්න පුළුවන් දෙන්නේ නැහැ සර්. අපිත් තමයි විභාග පාස් කරපේ උන් තමයි. මේක තමයි. එන්න කිව්වම උඹලගේ මැනේජර් මහත්තයාට. සර් කතා කරන්න. කොහොමද කියන්නේ? ඔයාලගේ මෙනු එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න. ඒක තියෙනවා චිකන් එක තියෙනවා එතකොට චීස් එකක් තියෙනවා සෙමන් පීස් තියෙනවා එතකොට ඒක මික්ස් එක එනවා සී ෆුඩ් විතරක් එනවා තව සොසේජස් එකක් තියෙනවා ඔයාලගේ පීට්සා විතරක් තියෙන්නේ. අපිට වෙන මොකුත් නැද්ද ඉල්ල ගන්න ඔයාලගේ.
ඔව් සර් අපි ගාව තව තියෙනවා ප්‍රයිස් වර්ග තියෙනවා ඩෙවල් වර්ග නෝල්ඩස් වර්ග එතකොට පැස්ටා වර්ග ඒ ටික තමයි අපි ගාව තියෙන්නේ. අපි බැලුවා තුන කෑම එකක් ගෙන්න ගන්නද? ඔව් සර් අපේ ඩිලිවරි සර්විස් එකක් තියෙනවා වෙනම. ඔයාලා කැමති නම් මේ නම්බර් එකට කතා කරලා ඒක ඩිලිවරි කරගන්න පුළුවන්. නම්බර එක තමයි 077 6 4 498. ඔයාලගේ රෙස්ටුරන්ට් එක එතකොට හැමදාම ඕපන් කරලා තියෙන්නේ? නෑ සර් අපේ සතියේ දවස් 6ක් තියෙනවා. ඉරිදා දවසේ වහලා තියෙන්නේ. සතිය අනිකුත් දවස්වල හවස 5න් පස්සේ කෑම ඕඩර් බාර ගන්නවා. අඩුමිලකට ඔබත් පිස් ගන්න තැනක ඔයොත් හිටියේ. එහෙනම් මෙන්න නියම තැන. මාරේ රෙස්ටුරන්ට්. පිසා විතරක් නෙමෙයි රයිස් වර්ග, ඩෙවල් වර්ග, නූඩල්ස් වර්ග සහ පස්ටා වර්ග වැනි කැම බොහොමයක් අඩුම මිලකට ඩිලිවරි පහසුකම් ඇතුළුව ඔබට අපෙන් ලබන්නට හැකියි. සඳුදා සිට සෙනසුරාදා දක්වා විවෘතව ඇත. ඕඩරයක් ලබා දීම සඳහා හවස 5න් පසු පහත අංකය වෙත අමතන්න. මේක තියෙන වැඩ දුරක නෙවෙයි, පල්ලිවාසල් පාරේ පල්ලි ඉදිරි පිට. ඉතින් ඔබත් එන පිස කෑල්ලක් කාලා යන්න මාරේ රෙස්ටුරන්ට් එකට.